විටමින් D ටෙස්ට් එක කියන්නේ මොකක්ද? විටමින් D කියන්නේ අපේ ශරීර සෞඛ්‍යයට ඉතා වැදගත් විටමින් එකක්. ඒ ප්‍රධාන වශයෙන් හිරු එළියෙන් සහ ආහාර කිහිපයකින් අපේ ශරීරයට ලැබෙනවා. 25 හයිඩ්‍රොක්සි විටමින් D ටෙස්ට් එක කියන්නේ අපේ ශරීරයේ විටමින් D මට්ටම නිවැරදිව මැනගන්න කරන ඉතාමත් වැදගත් රුධිර පරීක්ෂණයක්. මේකට ෆාස්ටිං ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ඕන වෙලාවක මේ පරීක්ෂණය කරගන්න පුළුවන්. විටමින් D ශරීරයට වැදගත් වෙන්නේ ඇයි කියලා අපි දැන් බලමු. අස්ථි සහ දත් ශක්තිමත්ව තබා ගැනීමට, කැල්සියම් ශරීරයට හොඳින් අවශෝෂණය වීමට, මස් පිඩු හොඳින් ක්‍රියා කිරීමට, ප්‍රතිරෝධක පද්ධතිය ශක්තිමත් කිරීමට, කෙස් මූලවල නිරෝගීමත්භාවය පවත්වා ගැනීමට විටමින් D වැදගත් කාර්යයක් ඉටු කරනවා. විටමින් D අඩු වුණොත් ඇති වෙන්න පුළුවන් ලක්ෂණ මොනවාද? ඇඟපත වේදනාව සහ මස් පිඩු දුර්වල වීම, ඉක්මනින් තෙහෙට්ටු වීම, අස්ථි දුර්වල වීම, හිස කෙස් ගැලවී යාම, දරුවන්ගේ අස්ථි වර්ධනය මන්දගාමී වීම වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. හිරුවලේ ඇති රටක් වුණත් ශ්‍රී ලංකාවේ බොහෝ දිනාට විටමින් D මට්ටම අඩු බව පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා. විටමින් D ටැබ්ලට්ස්, සප්ලිමන්ට්ස් ගන්න කලින් ඔයාගේ විටමින් D මට්ටම ඇත්තටම කොච්චරද කියලා 25 හයිඩ්‍රොක්සි විටමින් D ටෙස්ට් එකක් කරගෙන දැන ගැනීම ඉතා වැදගත්. ටැබ්ලට්ස්, සප්ලිමන්ට්ස් භාවිතා කිරීම වෛද්‍ය උපදෙස් අනුව සිදු කළ යුතුයි. එම නිසා ඔබගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් ඔබගේ විටමින් D මට්ටම දැනගන්න 25 හයිඩ්‍රොක්සි විටමින් D ටෙස්ට් එකක් කර ගැනීම වඩාත් සුදුසුයි.